ඉතින් මේ දවස්වල ඇත්තටම ලංකාව වගේම කොරියාවෙත් ඉතින් විශාල ලෙස මිල ඉහළ යනවා රත්තරන් කියන දේ. ඉතින් මෙතන තියෙන ලංකාවේ ලක්ෂ ගාණක් වටින සල්ලි ඉතින් අපි ඉස්සර මාසේ පඩියට රත්තරන් බඩු හදාගත්ත කාලයක් තිබ්බා. ඉතින් මුලින් මේගොල්ලෝ දීප එක ගන්න කියලා යන්නේ. මෙතන තියෙන කැරට් 18 ඒවා. අද යුක්ෂිප් යුක්මාන වෙනවා. ඉතින් මේ මල්ලි හදලා තියෙන්නේ 59. තමන්ගේ අනාගත වෙනින් ආයෝජනය කරන එක ඇත්තට ඉතින් වටිනවා. ඉතින් කාවටත් ඒ වගේම තමයි ලංකාවෙත් අපි ඊයේ වෙලද අහලා බලනකොට පවුමක් මම හිතන්නේ 2.80 ගාණක්. යුබ්බෙක් 85 මාන. ලංකාවේ කොඩිය ඊට පස්සේ මෙතන අපේ ධර්ම චක්‍රය තියෙනවා. දැකීම් වල හැටියට අපි 2015 16 හදපුවා 17ට 18ට හැතන් සමහර විදා ඉන්නවා. අපි යනකොට ගන්නම් අර. ඉතින් ඉතින් මෙතන තියෙනවා සපත්තු කඩයක් හිටලෙන මල්ලිය උසරයි. යාළුවෝ හැමෝටම සුවදවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අදත් වීඩියෝ එකක් ගේන්න කියලා තමයි කල්පනා කරේ. ඉතින් මේ දවස්වල ඇත්තටම ලංකාව වගේම කොරියාවෙත් ඉතින් විශාල ලෙස මිල ඉහළ යනවා රත්තරන් කියන දේ. ඉතින් අද කල්පනා කරා ඔයාලට කොරියාවේ රත්තරන් මිල ගණන් කොහොමද කොච්චර විතර මිල මේ වෙනකොට ඉහළට ගිහිල්ලා තියෙනවද කියලා. ඒ වගේම අපි යාළුවෝ දෙන්නෙකුත් එක්ක යන්නේ. ගිහිල්ලා අපි බලමු ඉතින් කොච්චර මිල වුණත් අපි අනාගත ආයෝජනය සඳහා අපි රත්තරන් මිලදී ගන්නවා. ඉතින් අපි යාළුවෝ දෙන්න අපි කීප දෙනාම මොන හරි දෙයක් බලලා අපි මිලදී ගන්න බලාන යන්නේ. ඉතින් අපි කියලා බලමු කොරියාවේ රත්තරන් මෙච්චර ගණන් ඇයි කියලා. එහෙනම් යම් වීඩියෝ එකට. ඉතින් මෙතන තියෙන ලංකාවේ ලක්ෂ ගාණක් වටින සල්ලි ඉතින් ඇත්තටම ඉස්සරන අපිට රත්තරන් බඩු හදනකොට මෙච්චර මුදලක් යන්නේ නැහැ. ඉතින් අපි ඉස්සර මාසේ පඩියට රත්තරන් බඩු හදාගත්ත කාලයක් තිබ්බා. ඉතින් ඇත්තටම දැන් සාමාන්‍යයෙන් කොරියාවේ යාළුවෙක් වුණාම සාමාන්‍යයෙන් පවුන් 3 5 10 ඔය වගේ මාලා හදනවා. ඉතින් ඉස්සර අපිට ඇත්තටම කාලයක් තිබ්බා අපි පවුන් 5ක 10ක මාලයක් හදන්න අපිට මාසේ පඩියට පුළුවන් වුණ කාල තිබ්බා. නැත්තම් මාස 2ක පඩියට. දැන් අපි ඇත්තටම පවුන් 5ක 10ක මාලයක් හදනවා අපිට අඩුම තරමේ මාස 3-4ක්වත් සල්ලි එකතු කරන්න වෙනවා. ඉතින් එහෙම කාලයක් උදාලා තියෙන්නේ සෑහෙන විදියට ගණන් ගිහලා තියෙනවා. ඉතින් බලමු අපි ගිහිල්ලා මිල ගණන් කොහොමද වෙන්නේ මොන විදියට වෙනස් වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඒත් අපි හදන එක ඉස්සරහට වටිනවද නැද්ද කියලා ඔය හැමදේම අපි කතා කරමු මේ වීඩියෝ එකෙන්. එහෙනම් අපි ගිහිල්ලා බලමු දැනට. ඉතින් අපි මේ යන ගමන් තව මේ මල්ලිගේ රංගමල්ලිගේ මල්ලි එන්න ඉන්නවා. එයා තේගු ඉඳලා එන්නේ. ඉතින් එයාවත් එක් කරන් තමයි අපි කඩේට යන්නේ. ඉතින් මේ අපි හයිවේ එකට දාගෙන දැන් යන ගමන් ඉතින් අපිට කිලෝමීටර් 24ක් විතර තියෙනවා අපි මේ කඩේ ගාවට යන්න. ඉතින් යන් අපි ඉතින් ගිහිල්ලා බලමු ඉතින් මොන විදිය දේවල්ද ගණන් කොහොමද අද වෙන්නේ. ඉතින් ඒ හැම දේමත් අපි බලමු. ඉතින් දැනට මේ අතන ඉතින් මේ හයිවේ එකේ දාගත්තාම ඉතින් හරි ලේසි. ඉතින් කිලෝමීටර් 20 ගානකින් අපිට අවශ්‍ය තැනට යන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් කිලෝමීටර් 20 ගානම අපිට යන්න විනාඩි 25ක් උඩරිම 20ක් කර යන්නේ. ඉතින් මල්ලි හම්බුනාට පස්සේ අපි මුලින්ම ගියේ මල්ලිට කණ්ණාඩි දෙයක් ගන්න උවමනාවක් තිබ්බා. ඒ වැඩෙත් කරගන්න උවමනාව වුණා. මොකද මල්ලි තේගු විදලා ආවේ. ඉතින් ආය යන්න එන්න කරදරයි හින්දා අපි මුලින්ම ඒ වැඩෙත් කරගෙන ඉවරලා අවශ්‍ය තැනට යන්න කියලා තමයි හැත්තුනේ. අපි බලමු මෙතනින් ඉතින් කොහොමද මේ වැඩේ වෙන්නේ කියලා. කලින් පාවිච්චි කළා නැද්ද? පාවිච්චි කරලා ලංකාවේ. 만원짜리가 이건 선라이트예요. 선라이트 프로텍트. 블루라이트라 그래요. 블루라이트. නිකන් ලාභයක අරගෙන රංගේ ආය මාරු කරනවා රෙඩි මේක වාසි. මෙතනින් තමයි යන්න දෙන්නේ. ඉතින් මේ තියෙනවා එක එක විදිහේ කඩ જાති හැමදේම අද නම් ටිකක් ඉරිදා දවසේ සෙනඟ පොඩ්ඩක් අඩුයි. ඉතින් ඉස්සල්ලාම අපි යන්න ඕනේ සල්ලි ගන්න. දැනට සල්ලි ටිකක් කරන්න තියෙන රංගයා.
කලින් ගත්ත සල්ලි ටිකක් තියෙනවා අතේ. ඉතින් මෙතනින් සාමාන්‍ය පොඩි ගාණක් ගන්න කියලා යන්නේ. ඉතින් ඔක්කොම ගන්න ගියොත් එහෙම ලොකු ගාණක්. ඉතින් මම ලංකාවේ ලක්ෂ 30ක් විතර වෙනවා මේ බඩු ටිකට. මේ දිගටම ඉතින් රත්තරන් බඩු කඩ තියෙන අපි ඉස්සෙල්ලා ගිහිල්ලා බලමු. ඉතින් මල්ලිලා හදන්න දීපේක අරගෙන ඉවරලා කොහොමද ගණන් වෙන්නේ කියලා. මේක තමයි කඩේ. හරි කියලා. 안녕하세요. ඉතින් මුලින් මේගොල්ලෝ දීප් එක ගන්න කියලා යන්නේ. මල්ලි දීලා තියෙනවා චේන් එකයි. චේන් එකයි බේස්ලට් එකයි පෙන්නන්නේ. ඉතින් මෙතන තියෙන්නේ සජන ඉගෝ ඊසිප්පල්කේ ශිප්පල්කේ මෙතන තියෙන කැරට් 18 ඒවා. කැරට් 18 තියෙන ඉතින් අපි ගොඩක් වෙලාවට හදන්නේ කැරට් 24. ඇත්තටම කොරියාවේ ඉතින් කැරට් 24 රත්තරන් ගැන ඉතින් ඇත්තටම ගොඩාක් අපි ලංකාවේ හිටියත් අපි 22 18 වගේ තමයි ගොඩක් ගන්න. ඉතින් අපි මේ හිටියොත් 24 ගන්න. 하만짜리야? 예, 만원짜리. 저쪽에 가자. 아 여기요? 일단 목걸이 나오고 귀걸이하고 요거 4개 남았지. 예. 일단 보자. 여기 사. මේ තියෙන මේ පෙන්ඩන් එක තියලා බලන්න ලස්සනයි ඩිසයින් එක. ඉතින් මේක සිංහමෝක් තියෙන්නේ. ඔයාලට පැහැදිලිව මම පෙන්නන්න. ඉතින් මේක තියෙනවා. ඊට පස්සේ ආහදලා තියෙනවා. බේස්ලට් එකක් ඊට පස්සේ චේන් එකක්. කොරියාවට යන්නේ ඉතින් අපි කොල්ලොන්ගේ හීන හැබෑවෙන රටක්. ඉතින් අපි ඇත්තටම ඉතින් හරි ආසාවෙන් කරන දෙයක්. ඉතින් මොකද මේ වගේ දේවල් ඉතින් ඇත්තටම අපි ලංකාවේ ඉඳන් අපේ කොල්ලොන්ට ඇත්තටම හීන තමයි. ඉතින් අපි කොච්චර ගාණ වැඩි වුණත් ඉතින් අද ඉතින් අපි පුළුවන් විදියට මාසෙ ගාණ හරි කීයක් හරි එකතු කරලා ඉතින් තමන්ගේ අනාගතය වෙනුවෙන් කොල්ලෝ ආයෝජනය කරන හැටි තියෙනවා. ඉතින් මේවා අපි පෙන්වන්න ඕනේ. මේක ඉතින් ඇත්තටම ඉතින් අපිට සතුටුයි. ඉතින් අපේම සහෝදරයෝ මේ වගේ තමන් ආස කරන දේවල් කියනකොට යන එක ඉතින්. එතකොට ඔක්කොම කීයද? තා 얼마예요 사장님? තා ඔල්මය. එතකොට මේගොල්ලෝ සම්පූර්ණ හදලා තියෙනවා. 160만 원 남는 상태. 네. 다 얼마예요? 요거 아니 옛날에 같이 다 하면 අද දෙන්නේ කලින් ඇඩ්වාන්ස් දීලා 1,460만 원이네. 460만 원ලා තියෙනවා. ඒ කියන්නේ මම ඔයාලට ගාණ කීයද කියලා දාන්න. ඉතින් මේ තුනනේ. මේ තුනයි කරම්බු දෙකයි. ඉතින් 이거 맥ton 이거 මේක 310යි. මේ බේස්ලට් එක 310 මේක 310. 310 බේස්ලට් එකයි 310 මාලේ මේක 3යි. සම්තොන්. මේක සම්තොන් වෙනවා. ඊට පස්සේ කරම්බු දෙක මේ දෙක තියෙනවා. අද යුක්ෂිප් යුක්මාන වෙනවා. ඉතින් මේ මල්ලි හදලා තියෙන්නේ 59ට. ඉතින් බලන්න එතකොට ටොන් එකක්. ඉතින් එතකොට දවස් ගාන ඇදනකොට ආපහු මාස ගානකින් මේ ගන්න. ඉතින් එතකොට තාම මෙච්චර වැඩි වෙලා තියෙනවා. ඉතින් හිතලා බලන්න ඉතින් ගණන් යන්නේ හින්දා තියෙන පුළුවන් විදියට තමන්ගේ අනාගත වෙනින් ආයෝජනය කරන එක ඇත්තට ඉතින් වටිනවා. ඉතින් මේ කොල්ලෙක්ගේ හීනයක් ඉතින් අද ඉතින් හරිම සතුටුයි. ඉතින් අපිටත් හරි සතුටුයි. රංගමල්ලි මේකත් 310ක බේස්ලට් එක කියන්නේ ලංකාවේ පවුම් 5කට විතර කිට් වෙනවා. ඉතින් කොරියන් කොල්ලොන්ගේ හීන මේ වලට යන හැටි ඉතින් හරිම සතුටුයි අපිටත්. ඉතින් අපේ යාළුවෝ මේ තැනට මේ විදියට දියුණු වෙන එක ඉතින් ඇත්තටම ලස්සනයි බලන්න ඉතින්. පාතද ඒ විදියට සෑහෙන ගානකට දැන් මේ කොරියාවේ රත්තරන් මිල ගොඩාක් වැඩි වෙලා තියෙනවා. ඒක ලංකාවටත් ඒ වගේම තමයි. ලංකාවෙත් අපි ඊයේ වෙලදා අහලා බලනකොට පවුමක් මම හිතන්නේ 2.80 ගානක් වා 24. ඉතින් මේ තියෙන 24 රත්තරන්. ඉතින් ඇත්තටම අපි කොරියාවේදී ඉතින් ගොඩක් වෙලාට අපි 24 හදන්නේ. 팔찌 열돈 만들면 팔찌 아 10돈. 10돈 만들면 오늘 685만 원. 685만. ඉතින් මේ තියන්නේ ඉතින් පවුම් 10ක මාලයක් ඉතින් පේනවනේ. ඉතින් ලස්සන ඩිසයින් තියෙනවා. ඉතින් මේගොල්ලෝගේ ඩිසයින් ගොඩක් තියෙනවා. දැනට ඉතින් අපේ අය ගොඩාක් හදන්නේ මේක තමයි. මේක ඇත්තටම ඉතින් හරිම ලස්සනයි. ඉතින් පේනවනේ ඔයාලට මෙතන අපේ ලංකාවේ කොඩිය තියෙනවා. ඉතින් මෙතනින් ගොඩාක් අපේ අය ලංකාවේ මේ බඩු හදන තැනක්. ඉතින් මෙතන අපේ ලංකාවේ කොඩිය. ඊට පස්සේ මෙතන අපේ ධර්ම චක්‍රය තියෙනවා.
ඉතින් ඒ විදිහට අපි කියන ඕන ඩිසයින් එකකින් මේගොල්ලෝ අපිට හදලා දෙනවා. ඉතින් කොරියාවේදී රත්තරන් අපි ගන්න ගියපුවාම ඒ වගේම මේ වගේ පොඩි පොඩි මාළේද මේවා නම් සාමාන්‍යයෙන් තොන් 3ක් කියන්නේ සාමාන්‍යයෙන් තොන් 2යි ග්‍රෑම් ගාණක් වෙන්න ඕනේ පවුමක් වෙන්න. ඉතින් මෙතන සාමාන්‍යයෙන් තොන් 3ට තොන් 5ට ඒ වගේ අපි ඕන විදිහට තියෙනවා. ඉතින් මෙතන තියෙන්නේ සාමාන්‍යයෙන් ගෑනු අයගේ ඩිසයින් ගර්ල්ස්ලාගේ ඒවා අම්මට තාත්තට අපි හදනවනේ. ඉතින් මේ වගේ පොඩි ඒවත් අපි හදලා තියෙනවා. ඉතින් ගොඩක් වෙලාවට ඉතින් ඒ දේවල් පෙන්වන්න මේ ඉන්නේ කඩේ සජන්නේ. ඉතින් හරි හොඳයි. ඉතින් අපි ලංකාවේ ගොඩාක් වෙලාවට මෙහෙට ඇවිල්ලා තමයි අපි හදන්නේ. ඉතින් මම මෙතෙන්ට ආපු පළවෙනි පාර. ඉතින් මේ මල්ලිලා කීප සැරයක් මෙතනින් හදලා තියෙනවා. අපි ගොඩාක් අය මෙතෙන්ට එනවා. ඉතින් ඇත්තටම හොඳයි. ඉතින් කිසිම ඉතින් වංචාවක් අනම්මනම් මෙහෙදි නෑ. මිනිස්සු හරි හොඳට ඉතින් අපිට ඒක සහයෝගය දක්වනවා. ඉතින් යාළුවන්ට කියන්නේ ඉතින් පුළුවන් විදියට Tamanට ඉතින් හම්බෙන සල්ලි අර පිළිමැස්මෙන් Tamanගේ හීන වලට යන ගමන් ඉතින් මේ වගේ දේවල් කරන්න මේ ඉතින් අනාගතේට ඇත්තටම ලොකු ආයෝජනයක්. මොකද අපි වෙන දේවල් කරනවට වඩා ඇත්තටම මේ දේවල් අපි මට මතකයි අපි 2017 18 හදනකොට සාමාන්‍යයෙන් තොන් එකක් 20ක් මාන් 20ක් 22ක් විතර උනේ. දැන් ඒතකොට යුක්ෂිප් මාන් කියන්නේ 60ක් විතර නේ. ඉතින් ඒ බලපුවාම ඉතින් ලොකුම ගාණක්. ඉතින් ඒ කාලේ අපි තොන් 10ක් හදන්න ඊබෙක් එකක් ගියාන අද තොන් 10ක් හදන්න චොන් මානමක් ඒ වගේ යනවා. ඉතින් ඒ තරම් ලොකු ගාණක් වෙලා තියෙනවා. ඉතින් ඒ හින්දා යාළුවන්ට කියන්නේ ඉතින් තමන් වෙනුවෙන් කරන දේවල් ආයෝජනය කරනකොට මේ වගේ දේවල් යොදා ගන්න ඉතින් ඇත්තටම හරි වටිනවා. අද ගණන් මෙච්චර යුක්ෂිප් මානමක් වුණා කියලා ඉතින් හිතන්න එපා. ඉස්සරහටත් මේක මීට වැඩි යනවා. ඉතින් අපේ අත්දැකීම් වල හැටියට අපි 2015 16 හදපුවා 14 18ට හැදුවේ තොන්නක්. ඉතින් අද යුක්ෂිප් මාන කියන්නේ ඉතින් මේ අවුරුදු ගාන ඇතුළත ලොකු වෙනස. අවුරුදු 6ක් 7ක් ඇතුළත ලොකු ගානක් වෙලා තියෙනවා. ඒ හින්දා ඉස්සරහට කියන්නේ ඉතින් ඉස්සරහට ඔයාලට දැන් වැඩි හදාගන්න බෑ කියන තැන ඉන්න එපා. පුළුවන් තරම් තමන්ගේ අනාගත වෙන්න ඉතින් පොඩි පොඩියට හරි කමන්නේ නැහැ. තොන් 10 15 බැරි වුණාට තොන් 2 3 හරි හදාගන්න. ඒක කවදා හරි ඔයාලට ප්‍රයෝජන කරනවා. ඉතින් ඒකත් අපි අලුත් මල්ලිලාට වගේම ඉන්න අයට දැනුවත් කරන්න. ඉතින් ගොඩාක් අය මේක හදනවා මම කිව්වත් නැතත් ඒ වුණාට ඉතින් සමහරව ඉතින් ඇත්තටම සල්ලි අරන් අපි ලංකාවේ දාලා ලංකාවෙත් ආයෝජනය කරන්න තු බැංකුවල දානට වඩා ඇත්තටම මේ වගේ දේවල් හරියටම වටිනවා. ඉතින් අපි බලන්න මොන විදිහේ ඩිසයින්ද තියෙන්නේ කියලා. මෙතන තියෙන ඉතින් කැරට් 18ට ගොඩාක් අය කොරියන් අය කැරට් 24 දානවා අඩුයි. ඒගොල්ලෝ 18 ඒ වගේ ඒවා තමයි ගොඩාක් වෙලාට දාන්නේ. දැන් අපි වුණත් දාන ඉන්නකොට ඒගොල්ලෝ අහනවා ඉතින් 24 දානට උඹලා ඇයි එච්චර ලොකුවට හදන්නේ එහෙම කියලා. ඉතින් අපේ හැමෝගෙම සාමාන්‍යයෙන් කරේ චේන් එකක් තියෙනවා. ඉතින් විශේෂයෙන්ම කියන්නේ දැන් අපි කරන්නේ අනාගත ආයෝජනයක් හින්දා ඉතින් ඒගොල්ලෝ ගොඩාක් වෙලාට බලනවා මේ මොකද මෙච්චර ලොකුවට දාන මාල් හදාන්න ඉන්නේ කියලා. ඉතින් කොරියන් ජාතිකයේ ගොඩාක් වෙලාට ඉතින් මේ දේවල් ලොකු මාල එහෙම දාන්නේ නැහැ. ගොඩක් අපි දකිනවා කැරට් 18 ඒ වගේම 22 ඒ වගේ වලින් තමයි හදන්නේ. ඉතින් අපි මේ ගොඩක් අද හැදුවත් අපි මේ කරන්නේ අපි අනාගත ආයෝජන වෙනුවෙන්. ඉතින් ඒ හින්දා ඉතින් අපිට කවදා හරි දවසක මේ තොන් 10ද 20ද හැදෙන එක නෙවෙයි අපි බලන්නේ අපේ මුදල් ටික ඉතුරු කරගන්න. ඒකයි ඉතින් කොරියාව අපේ ලොකුම හීනේ. ඉතින් මේ white gold ඒ හැමදේම තියෙනවා. ඉතින් ඇත්තටම ලස්සනයි. ඉතින් මේ වෙඩින් මුදු ඊට කපල් වලට ඒ හැමදේම තියෙනවා. ඉතින් කොරියාවේදී ඕන ඩිසයින් එකකට අපි ඒගොල්ලෝ කිව්වොත් හදලා දෙනවා. ඉතින් ඒක හරිම ලස්සනයි. ඉතින් අද අපි ගෙනියන්න ආවේ ඉතින් දීපුවා. ඉතින් ඒ ආරෙන්ඩ ඉස්සරහටත් ඉතින් ආය හදන්න කියලා ඉතින් අදහසක් තියෙනවා. මොකද යුක්ෂිප් මානම යුක්ෂිප් යුක් මාන ඉතින් ඒ කියන්නේ 66ක් වෙලා තියෙනවා. ඉතින් 66 ඉතින් තව ඉස්සරහට 70 මේක ඊටත් එහා යන්න පුළුවන්. ඉතින් මේ පේනවනේ මේ එක එක ඩිසයින් වලට කොරියන් ජාතිකයේ ගොඩක් කරාට මෙහෙම මේවා පළඳිනවට වැඩිය ඒගොල්ලෝ ගෙවල් වල ලස්සනට මේවා මේ කියන්නේ තමන්ගේ මුදල් ඉතුරු කරගන්න මේ විදිහේ දේවල් වලට තමයි ඒගොල්ලෝ ගොඩාක් වෙලාවට රත්තරන් ආයෝජනය කරන්නේ. ඉතින් කියන්න ඕනේ එකපාරට ලොකුවට තමන්ට ලොකු දේවල් කරගන්න බැරි වෙයි. දැන් යන විදිහට ඉතින් ඇත්තටම අපි සාමාන්‍යයෙන් පවුම් 5ක 10ක මාලයක් හදාන ගියොත් අපිට දැන් යන විදිහට අපිට ගොඩක් වෙලාට මාස 3-4ක පඩි එකතු කරගන්න වෙනවා. ඉතින් දැන් මේ වැඩිවීමත් එක්ක ඉතින් ඒ හින්දා මේ වගේ තැන් වලට ගොඩක් වෙලාට ඇඩ්වාන්ස් කරලා අපිට මුලින් හදා ගන්න පුළුවන්. පොඩි ගාණක් දීලිවල අපි දීලා මාස 3කින් 4කින් අපිට ගන්න පුළුවන් විදිහට සහනේ මේගොල්ලෝ සලසලා තියෙනවා. ඉතින් ඒක ඇත්තටම වටිනවා. මොකද එකවර අපිට දෙන්න බැරි වුණත් අපි මුලින් අපි හිතමු අපිට සාමාන්‍ය කොරියන් මුදලේ අපි ඕබෙක් මානමක් යනවා කියලා සාමාන්‍ය ලක්ෂ 10කට ගිටනවා. අපිට ලක්ෂයක් දෙකක් දීලා ඒගොල්ලොන්ට දීලිවල මේවා කරගන්න පුළුවන්. එතකොට අපිට මාසෙන් මාසෙට ඉතුරු කරන මාස 3-4කින් ඇවිල්ලා මේක ගෙනියන්නත් පුළුවන්. I think කියන්න ඕනේ ඉතින් අපේ ගොඩාක් යාළුවෝ හිතා ඉන්නවා මේ රත්තරන් හදන එක අපි පස්සේ හදනවා. දැන් ගණන් වැඩි තව ටිකක් කාලයක් ගිහිල්ලා හදනවා. මොකද ආය තව හිතනවා සල්ලි එකතු කරගෙන ගන්නවා කියලා.
ඉතින් එහෙම බැලුවොත් ඔයාගේ දවසින් දවස මේ ගාන ඉහළ යනවා. ඉතින් අපි හිතමු මල්ලිලා හදනකොට 59ට තිබ්බ එක අද 66ක් වෙලා. ඒතකොට හැබැයි ඒගොල්ලෝ මාස ගානකට කලින් මාස 4ට 5ට කලින් මේකට ඇඩ්වාන්ස් කරලා ඩිසයින් එක තෝරලා ඒගොල්ලොන්ට දීලා ගිහිල්ලා අද ගත්තත් එයාට 59. ඉතින් එතකොට අපි අර සමහර සහෝදර හිතා ඉන්න සල්ලි එකවර එකතුනව ගන්න පුළුවන්. එහෙම නැත්නම් සමහර හිතා ඉන්න අපි යනකොට ගන්නම් අර. ඉතින් ඔයාලා වෙනුවෙන් ඉතුරු කරනකොට ඔයාලා ගොඩාක් කලාට පුළුවන් තමන්ට හදන්න අයිඩියා එකක් ආව නම් පොඩි මාන් 20ක් 30ක් 50ක් හරි දීලා එයාට ඩිසයින් එක දීලා අපිට මේ මාස ගානකින් ගන්න පුළුවන්ද කියලා අහලා සජන්නේ මේ කතාවල මාස 3-4න් ගන්න හදාගත්තා නම් ඔයාලට අද තියෙන මිදුදලට ගන්න පුළුවන්. එහෙම නැත්නම් තව හිතේ ඉඳලා අවුරුද්දකින් දෙකකින් හදනකොට ඇත්තටම ඉතින් ලොකු මුදලක් වැඩි වෙනවා. ඉතින් එතකොට ඒ ඔයා කරන ආයෝජනයක් වුණාම අද ඒක කරගත්තා නම් ඔයාට ඇත්තටම අනාගතයට වටිනවා. ඉතින් මේ දේවල් කියලා දෙන්න ඕනේ දේවල් නෙවෙයි හැමෝම දන්නවා. ඉතින් හැබැයි ඉතින් අර මට හිතුණා ඉතින් අපේ සමහර සහෝදර අපෙන් අහලා තියෙනවා ආයේ ඉස්සරහට තව කාලයක් ඇද්දි මේ වාඩු වෙයිද අපිට හදාගන්නකොට තව කල් ගියාට කවන්න නැද්ද එහෙම කියලා නෑ. එහෙම අය වෙනුවෙන් කියන්නේ ඉතින් නැත්තම් ගොඩාක් අය මේ ගැන දැනුවත්. ඉතින් මම අදහසක් ඇරෙන්න මම කියන්නේ ඉතින් තව හදන්න අයිඩියා එකක් තියෙනවා නම් දැම්ම හදාගන්න මොකද තව කල් යන මේ. ඒතකොට මාසෙන් මාසෙට තමන්ට පුළුවන් මුදලක් එකතු කරලා මේ වැඩේ කරගන්න ඉතින් ඒක ඔයාට අනාගතේට ප්‍රයෝජනක් වෙයි ඉතින්. ඉතින් අපේ ඒ වගේම තව ලංකාවේ තාත් මල්ලිලා දෙන්නෙක් ඇවිල්ලා ඉන්නවා. ඉතින් ඒගොල්ලොත් බඩු අයක් හදන්න දීලා වගේම දැන් මේ අලුතෙන් ගන්න තමයි කතා කරගෙන ඉන්නේ. ඒ වගේ අපේ අය ගොඩාක් එනවා. ඉතින් ඒගොල්ලොත් හදන. ඉල්ලන මල්ලියා උසරයි. හරි. සජනේ ඔය කම්සාම්මීදා ගොඩක් එළියට ඇවිදිනවා. ඉතින් බලන්න අද කොරියන් ජාතිකයෝ ගොඩාක් ඉතින් එළියේ ඉන්නවා. ඉතින් හරිම ලස්සනයි මේ ටිකේ මේ විදිහේ කඩ ගොඩක් තියෙන. ඊට පස්සේ මල්ලිලත් එක්ක ඉතින් තව මේකට ආවා. මෙතන සාමාන්‍ය ඇවිදින ගමන් අපි බැලුවේ ඉතින් මෙතන කීටයක් වර්ග තියෙනවා එක එක පොඩි පොඩි අයිටම් තියෙන කඩේකටත් ආවා. ඉතින් අපි ඒකත් පෙන්වන්න කියලා හිතුණා. ඉතින් මල්ලිට පර්ස් එකක් ගන්නද? මල්ලිට පර්ස් එකක් ගන්න කියලා ඇවිල්ලා ඉන්නේ. ඉතින් මෙතන මේකත් ලොකු ගණන් වෙන්නේ නැහැ. මෙතන තියෙනවා කොරියන් කෑමක් ඉතින්. 엄마 돈 빌려줘 내가 해줄게. මේ කනවා ඉතින් මේකත් ඔයාලට පෙන්වන්න කියලා හිතුණා. මේක සෝස් එකක් ඒක. කෑම කඩේ. මේක සෝස් එක ඔබාන කන්න දෙන්නේ. ඒකත් ඔයාලට පෙන්වන්න කියලා හිතුණා. ඉතින් මෙතන තියෙනවා සපත්තු කඩයක්. ඉතින් ඒවත් අපි යනවා මේ පැත්තෙමයි තියෙන්නේ. ඊට පස්සේ තව ආවා අපේ ආපු මල්ලිට ෆෝන් චාර්ජරයක් ගන්නත් එක්ක ඊට පස්සේ ටයිස් එකට පොඩ්ඩක් ගොඩ වුණා. ඉතින් ඒක පොඩ්ඩක් ඔය ඇවිදලා ඒවත් ටයිස් නම් මම කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒවා ඔයා දැකලා තියෙනවා. නිකන් මම ගත්තේ. මේ ටික ඔයාලට පෙන්නන්න. ඉතින් අපි අද දවසේ ඇවිදපු තැන් ඉතින් මේ වැඩෙත් එක්ක ඉතින් මොකද ආපු වැඩේම විතරක් නෙවෙයි පොඩ්ඩක් ඉතින් ඇවිදලා කරලා යන්න හිතුණා. ඉතින් ඉතින් ගිහිල්ලා ඉතින් අපෝ ඉතින් අපේ ලංකාවේ කඩේට මාව මොනවද කාලේ යන්න කියලා. ඉතින් ගිහලා බලමු ඇතුළට මොනවද කන්න තියෙන්නේ කියලා. ඉතින් සුපුරුදු පරිදි ඉතින් ඊට පස්සේ අපි ගොඩක් දුර ගියත් ඉතින් අර මොනවාරි කෑමක් කාලේ යන්නත් උන හින්දා ඉතින් ආවා. ඊට පස්සේ අපේ ලංකාවේ කඩේට අද තියෙනවා ස්පෙෂල් බුරියානියක්. ඉතින් ඒකත් කාලා ඉතින් ගමනේ මහන්සියත් එක්ක ඉතින් යන්න කියලා ආවේ. ඉතින් යාළුවනේ වීඩියෝ එකේ ඉතින් බලන්න ඇති. ඉතින් මුලින්ම කියන්න ඕනි අපි මේ දේවල් පොඩ්ඩක් අත්තම අපි හරියටම දන්නේ නැහැ. අපි හිතමු ටොන් එකක් කියන්නේ සාමාන්‍යයෙන්
ග්‍රෑම් 3.75 කොරියාව. එතකොට අපි සාමාන්‍යයෙන් අපි ඉස්සර පවුමක් හදනවා කියවම තොන්දයක් හදා ගන්නවා. එහෙම හිතුවේ. පවුම කියන්නේ ග්‍රෑම් 8ක්. ඉතින් ගොඩක් කරලා අපි කඩේ කෙනාව දැනුවත් කරලා අපි අවශ්‍ය ගාන පවුමක් හදනවා නම් ඇත්තටම ඒ විදිය දෙන එක අපිට වටිනවා. මොකද අපි කොරි ලංකාවේ ගිහලා බලනකොට පවුමකට අඩු වෙන්න පුළුවන් තොන් දෙකක් හැදුවොත්. ඒ හින්දා විශේෂයෙන් කියන්න ඕනේ ඉස්සර අපි තොන් 20ක් හදනවා තොන් 20ක් හදනවා පවුන් 10ක් කියලා හිතාන. ඉතින් එතන ඇත්තටම ගොඩක් කරලා පවුන් 10ක් නෑ පවුන් 9යි ගාණක් තියෙන්නේ. ඉතින් ඔයා පවුන් 10ක් හදනවා නම් තොන් 20යි තොන් 21යි ගාණක් හදාගන්න. ඒක ආයේ කඩේ සජන්නේ මේ කතා කරලා කරගන්න. ඒ ග්‍රෑම් ගාණ හරියට බලන්න ග්‍රෑම් 8ක් තමයි පවුමක් වෙන්නේ. ඉතින් ඒකත් මතක් කරන්න ඕනේ. ඒ වගේම කියන්න ඕනේ අද ගිය සතියේ මම අර වීඩියෝ එක කලින් වීඩියෝ ටික වල බලපු වීඩියෝ එක ගිය සතියේ ගත්තා. ඉතින් මේ සතිය වෙනකොට 67ක් වෙලා තියෙනවා. සෝල් වල 64ක් තියෙනවා. ඉතින් කියන්න ඕනේ අපි ඉන්න පූසාන් ඉතින් අතරම සෝල් දිහාෙන් අපි හදනකොට අද 64යි. ඉතින් එතකොට සාමාන්‍යයෙන් තොන් එකකින් අපිට මාන් 3ක ලාභයක් තියෙනවා. හැබැයි අපි ලංකාවේ නැත්නම් අපි දැන් කොළඹ දිහාෙන් හදුවොත් නුවරින් හදුවොත් පොඩි වෙනසක් තියෙනවා. ඉතින් ඒ වගේ මෙහෙත් ඒ වගේ තමයි. ඉතින් එතකොට අපි ඉන්න දැන් අපි උල්සාන් වලින් පොඩ ඇතුළට අද යන්සාන් අපි අහන 68ක් විතර කියන. ඉතින් එතකොට අපි තොන් 20ක් 30ක් හදනවනම් ඇත්තටම අපිට සෝල් දිහා ගිහිල්ලා හදන එක ඇත්තටම ලාභයි. මොකද තොන් එකකින් විතරක් තියෙන අපිට සම්මානමක් විතර. අපි හිතමු තොන් 20ක් හදුවොත් අපිට සාමාන්‍යයෙන් මාන් 60ක් විතර තියෙනවා. ඔව් ඒ වගේ වෙනවා. ඉතින් එතකොට ඉතින් අර තොන් අපි 3ක් 4ක් 5ක් අතර අපි ඉන්නේ රෙන් හදාන්න හොඳයි. නැත්නම් අපි ඇත්තටම ගිහිල්ලා හදාන ආවත් නැත්නම් අපි දන්න සජන්නිම් කෙනෙකුට කියලා අපි ඒක ඉස්සර නම් මම දන්න සජන් කෙනෙක් ඒගොල්ලෝ පෝස්ට් කරනවා. ඉතින් අපි හදලා ඒක ඇත්තට වගකීමක් ඇතුලේ දේ කරනවා. ඉතින් දැන් අර ගොඩක් වෙලාවට අපි ළඟින් හදනවා අපි ඩිසයින් එක හරියට බලලා ඒක අඩුපාඩු තියෙනවා එහෙම ගන්න පුළුවන්. හැබැයි අර විදිය කරනවා වාසිතී ඒක මතක් කරන්න ඕනේ. ඉතින් කොහේ හිටියත් කමක් නැහැ. ඔයාලා පුළුවන් අයුරින් මේ දේවල් කරගන්න පුළුවන් විදියට හදාගන්න. ඉතින් ඒ දේවල් මතක් කරන්න ඕනේ. ඉතින් ලංකාවේ අද වෙනකොට කැරට් විසාද 2.99ක් වෙනවා. එතකොට කොරියාවේ අපි ගත්තොත් හදලා යන 2.80 ගාණක් විතර වෙනවා ලංකාවේ සල්ලි. ඉතින් ඔය වගේ ලොකු වෙනස්කම් වෙනවා ඉස්සරහටත් තව සතිය දෙක තුන යනකොට තව වැඩි වෙයි. ඒ හින්දා මම අර කලින් වගේ ඔයාලට අද තියෙන ගාණක් තියෙනවා නම් ඒ කඩේ සජන්නින් එක්ක කතා කරලා මම තොන් 10ක් හදන්න ඕනේ තොන් 20ක් හදන්න ඕනේ හරි. ඒතකොට සජන්නින් ටික කතා සජන්නින් මේක අද තියෙන මුදලට පොඩි ඇඩ්වාන්ස් එකක් දීලා හදාගන්න බලන්න. ඔයාද අපි හිතමු තොන් 10ක් දෙනවනම් 67ට අද දෙනවා නම් ඔයා තව මාස 2කින් 3කින් 4කින් ගත්තොත් ඔයාට 67 තමයි. ඉතින් ඔයා හිතන්න ඔයා සල්ලි එකතු කරන ඔයා හිතනවා මම 67යි නේ. මම මාස 4කින් මම මේක සල්ලි එකතු කරන තොන් 10ක් 20ක් හදනකොත් ඔයාට අනිවාර්යෙන් එදාට 67 නෙවෙයි 70 75 වෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා අනාගතය වෙනුවෙන් ආයෝජනය කරන හින්දා පොඩ්ඩක් ඒ ගැන හිතලා තමන් වෙනුවෙන් මේ දේවල් කරගන්න. ඉතින් ගොඩාක් අපි අර එකතු කරන් හදන්න යනකොට වැඩිය ඇත්තටම අර ක්‍රමේ හරිම හොඳයි. මොකද එදා අපි ගිය මල්ලි අපි හදුවේ 59ට හදපු එක. දැන් එයා ගන්න යනකොට 66යි. ඉතින් ඒ වගේ තමයි මේ අවුරුදු ගාන ඇතුළත කිසිම දවසක රත්තරන් අඩුවීමක් වුණේ නැහැ. චූටි ගණන් එහා මෙහා වුණා. ඉතින් අවුරුදු මම හිතන්නේ 6-7ක ඇතුළත දැන් ගිය අවුරුදු අපි අවුරුදු දෙකකට කලින් හදුවා 35කට. ඉතින් 35යි දැන් අද 67යි. එක තොන් එකකින්ම මාන් 36ක විතර වැඩි වෙලා තියෙනවා. ඒතකොට හිතන්න මේ අවුරුදු ගානේද සෑහෙන්න වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒ හින්දා හිතේ හිතින් නැතුව ඔයාලා වෙනුවෙන් ඔයාලගේ අනාගතය වෙනුවෙන් ඉතින් කරන්න තියෙන හොඳම දෙයක් තමයි මේ රත්තරන් හදන එක. ඊට වැඩිය දේවල් ඔයාලා දන්න දේවල් ඇති ආයෝජන කරන්න මම කියන්නේ සාමාන්‍යයෙන් ගොඩක් අත්දැකීමෙන් ටිකක් වටින දෙයක්. ඉතින් ඒ දේවලුත් කියන්න ඕනේ. ඉතින් එහෙනම් මේ ගැන ඔයාලට දැනුවත් කරන්න ඕනුනේ. ඉතින් වීඩියෝ එකේ හොඳ වගේම නරක ඇති අනිවාර්යෙන් කමෙන්ට් එකක් කරන්න මොන හරි අඩුපාඩු තියෙනවා නම් පෙන්නලා දෙන්න. ඉතින් ආයෙත් දවසක ලස්සන වීඩියෝ ඔයාලා හම්බෙන්න බලාපොරොත්තු වෙන ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක් වෙන කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම channel එක subscribe කරලා යාළුවෝ ඉන්නවනේ අනිවාර්යෙන් channel එක subscribe කරලා support එකක් දෙන්න. ඉතින් එහෙනම් ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම සුබ සතියක් දැක්වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.